දුර බැහැර වුණත් මේ විදිහට අපේ ජීවිතයට දානීය කියන උතුම් ගුණය පුරුදු කරන්න තමයි මේ පින්නතුන් මේ වෙහෙස මහන්සිලා කටයුතු කරන්නේ. ඉතින් දානීය කියලා කියන්නේ අපි හැමෝම කැමති දෙයක්, ආස දෙයක්. දන් දෙනවා කියන එකට අපි හැමෝම කැමති, මේ ලබන්න කැමති, දෙන්නත් කැමති. ඉතින් දානම් භික්කවේ සප්පුරිස පඤ්ඤත්තම් පණ්ඩිත පඤ්ඤත්තම් කියලා භාගතුන් වහන්සේ වදාළේ දානීය කියලා කියන්නේ කොයි කාලෙත් ඒ කියන්නේ භාගතුන් වහන්සේලා ලෝකේ වැඩි ඉන කාලෙත් නැති කාලවලත් සප්පුරිස පඤ්ඤත්තම් සත්පුරුෂ උදවිය විසින් පණවන දෙයක්. හොඳයි කියලා ප්‍රශංසා කරන දෙයක් තමයි දානීය කියන්නේ. පණ්ඩිත පඤ්ඤත්තම් පණ්ඩිත කියලා කියන්නේ නුවණැති අය, ප්‍රඥාවන්ත අය ප්‍රශංසා කරන දෙයක්, හොඳයි කියලා පණවන දෙයක් තමයි දානීය කියලා කියන්නේ. නුවණ තියෙන කෙනෙක් කවදාවත් දානීය කියන එකට ගරහන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් දන් දෙනකොට මොහොම දෙන්න ඕනේ නැහැ. ඇයි දන් දෙන්නේ ඔයාට පිස්සුද කියලා එහෙම අහන්නේ නැහැ නුවණ තියෙන කෙනෙක්. පණ්ඩිත කෙනෙක්, ඒ කියන්නේ ප්‍රඥාව තියෙන කෙනෙක් එහෙම අහන්නේ. ඒ නිසා ප්‍රඥාවන්ත අය ලෝකේ හැමදාම ප්‍රශංසා කරන දෙයක්, අගය කරන දෙයක්, පණවන දෙයක් තමයි දානීය කියලා කියන්නේ. ඉතින් මෙතනත් අද දවසේ මේ දානීය තමයි, දානීය කියන ගුණය තමයි පුරුදු කරන්නේ. ඒ කියන්නේ අත්හැරීම කියන ගුණය ජීවිතයට පුරුදු කරන්න තියෙන්නේ දානීය තුල. ඉතින් ඒ නිසා මේ දානීය කියන කාරණේ ගැන අපි ගොඩාක් සතුටු වෙන්න ඕනේ, හිත පහදවා ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා නොයෙක් විදිහට ගොඩාක් වෙහෙස මහන්සි වෙලා අපේ චන්දන අයියත් ඒ වගේම යාළුවෝ මිත්‍රාදීනිත් එකතු වෙලා ගොඩාක් වෙහෙස මහන්සිලා මේ විදිහට මේ දන්සල ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ ගැන අනිත් අයත් උදව් උපකාර කරපු අයත් උදව් උපකාර කරන්න බැරි වෙච්ච මේ මොහොත සහ සම්බන්ධ වෙච්ච මේ සියලු දෙනා මේ උතුම් පින්කම ගැන හිතලා හිත සතුටු කරගන්න, පහදව ගන්න. එතකොට ඒකෙම පින් රැස් වෙනවා. දාන දෙනකොට කොටස් තුනක් ඉන්නවා පින රැස් කරගන්න. ඒ සඳහා මූලිකත්වය ගන්න අය, ඒකට උදව් උපකාර කරන අය, දැක බල සතුටු වෙන අය. එතකොට අපිට නිකම්ම ඉඳලා පිනක් කරගන්න අවස්ථාවක් තියෙනවා ඕනෑම පින්කමකදී දැක බල සතුටු වෙලා. අනුමෝදන් වෙනවා කියලා අපි කියන්නේ සාදු සාදු කියලා අපි අනුමෝදන් වෙනවා. කාගේ හරි කුසක් පිරෙනවා කියලා කියන්නේ ඒක පිනක්. එතකොට ඒකට ගොඩාක් වෙහෙස මහන්සි වෙන පිරිසක් ඉන්නවා. ඊට පස්සේ ඉඳලා උදව් කරන පිරිසක් ඉන්නවා. ඒ වගේම අනුමෝදන් වෙන පිරිසක් ඉන්නවා. දැක බලා සතුටු වෙන පිරිසක්. ඒ නිසා මේ දානය කියන එකට කවදාවත් අපි ගරහන්න හොඳ නැහැ. අගුණයක් කියන්න හොඳ නැහැ. කවුරු හරි සෑය වන්දනාවක්, බෝධි වන්දනාවක් කාට හරි දෙයක් දීලා පිනක් කරනවා දැක්කට පස්සේ කවදාවත් ඒකට අගුණයක් කියන්න හොඳ නැහැ. අපි ඒක සතුටින් අනුමෝදන් වෙන්න ඕනේ. එතකොට අපිට පින් රැස් වෙනවා. ඉතින් ඒ නිසා ඒ නොඑක ආකාරයෙන් මේ විදිහට මේ මොහොතේ වෙහෙස මහන්සි වෙලා දැක බලා සතුටු වෙලා අනුමෝදන් වෙලා අපි හැමෝම පින් රැස් කරගනිමු. ඒ පින් අපි හැමෝටම මෙලොව යහපත පිණිස, පරලොව යහපත පිණිස, ධර්ම අවබෝධය පිණිසත් උපකාර වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට අද දවසේ රැස් කරන සීල පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා, සැපෙන් සැපයටපත් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණය මේ පින් සියලු දෙනාටම සම්දන උපාසක මහත්මයා ප්‍රදාන සියලු දෙනාට උදව් උපකාර කළ වෙහෙස මහන්සි වුණ මේ සියලු දෙනාට දෙවියෝ ධාර්මික රැකවරණය සලසා දෙත්වා. දෙවියන්ට ධර්ම අවබෝධ කරන්න වාසනාව ලබත්වා කියලා සාදු.